කිව්වේ දෙසැම්බර් 5 වෙනිදා අපි ලෝකේ ජාත්‍යන්තර මාංශු දිනේ නැත්නම් රස පිළිබඳව කතා කරන දිනේ. ඒකට ලංකාවේ බොහෝ උගත්තු මේ කරන්නේ හෝටලයක නැත්නම් කොළඹ කාර්යාලයක කට්ටිය එකතු වෙලා වැඩමුළුවක් තියලා පිටුරෙන් දාලා පර්තන් රක්ෂණය කරුවා කියලා ඉවර කරා. මේ අපි ඉතින් ගල් බැඳ අරේ ගැට අතේ කරගැටෙන්නක අපි දඟලනවා. ඒවා එකක්වත් කවුරුත් දන්නේ නැහැ. නම් මේ කතාව මගේ මිත්‍ර ආචාර්ය ලයන වීරපොන්නත්තුමත් එක්ක තුමා අපිටම හඳුරන්නේ. අපි දැන් ඇකඩ විශ්වවිද්‍යාලයේ ඒක දානම් 62. ඒතුමා විද්‍යාන්තයෙන් විද්‍යාඥයෙක් වුණා. කලාන්ත කරලා මේ වගේ වැඩ ඔයාත් එක්ක කරන්න පටන් ගත්තා. ඒතුමා මේ රටේ ඉන්න කෘෂිකාර්මික විෂය පිළිබඳ විද්‍යාඥයෙක්. ඉතින් අපි දැන් කතා කරලා මේ වැඩේ අපි කරමු. මේ ගම් කීපයක් හරි පවුල් කීපයක් හරි තෝරාගෙන අපිට මේක විද්‍යාත්මකව කරන්න කාවට දෙයක් නෙවෙයි අපි කවුරුත් ඔය ගල්වැටියක් දා ගන්නවා කාමයක් කපා ගන්නවා ඔය පොල් අතු ටික රැක් වැටියට දානවා පත් ටික රැක් ගන්නවා ඒවා නිකන් ආවට ගියාට පරම්පරාවෙන් පුරුද්දට කරන දේවල් එවනේ පිළිවෙලක් කරනවා පිළිවෙලක් අතෝ මේක කරන්න නම් දැනුම තියෙන්න ඕන ඉතින් මම එතුමාට ආරාධනා කරා එන්නේ කියලා එතුමා මේ මායිලු පාලමේ අවුරුදු කීයටද ඉන්නේ කුෂිකාරම් දෙපාර්තමේන්තුවේ අවුරුදු 20ක් හිටපු විද්‍යාඥයෙක් වැඩි කාලයක් ඊට පස්සේ ගත කළේ පිටරටවල. අප්‍රිකානු රටවල, ආසියානු රටවල විද්‍යාඥයෙක් විදිහට වැඩ කරා. එතුමාගේ අදහස් තියෙනවා පාරිසරික ගොවිතැන. පාරිසරික ගොවිතැන. ඔය මේ තෙල් වර්ග දාලා රසායනික පොහොර දාලා ඒ කරන අර ශනික ඉන්දියාප කනවා. එහෙම ගොවිතැනක් නෙවෙයි. ඊට වඩා කල් දින් පිළිවෙලකට පරම්පරාවට යන්න පුළුවන් ගොවිතැනක් පිළිබඳව මේ තරුණ පරම්පරාව විශේෂයෙන් දරුවත් කරන්න ඕන. තරුණයෝ මේකට ගම්වල ඉතුරු වෙන තරුණයෝ ටික ඉන්නවනේ. ගම්වල ඉගෙන ගත්ත තරුණයෝ ගම අතහැර යන උදාහරණයක් ගත්තොත් මම ඒක දානවා 62 ගමෙන් එළියට ගියේ. ත්‍යාය ගමට ඉඳේට යනවා අම්මා තාත්තා ඉන්නකම්. දැනුත් අරුච්චම් කියනවා ඉඳ යනවා. මම හිතන්නේ ඊට පස්සේ මං ආවෙයිද කියලා. අපේ ගම්වලට උගත්තු ඉගෙනගත්තු තරුණයෝ විද්‍යාරකයාවලට ගමෙන් පිට ගියා. ඊළඟට එමත්තා තවත් ඉගෙනගත්ත අය හැකියාවක් තියෙන ලංකාව අතහැරලා ගියා. ඉතින් ගමේ ඉතුරු වෙන කට්ටිය තමයි ඔය කට්ටිය. ඔය කට්ටිය තියෙන්නේ වගා කරගෙන පුළුවන් විදිහට දුක දරුව බෙදාගෙන ඔය ගමේ ඉන්නවා. ඔය තමයි ජනාධිපති තෝරන්නේ. ඔය තමයි රජවරු ගෙදර පන්නන්නේ. ඒකම කරන්නේ ඔය. ඒ අතරේ කෙහෙල් පඳුරුත් වගා කරනවා. හරිද? පඳුරු දිනනවා ඉතින් මුණ පඳුරු වගේ කෙහෙල්. ඒකත් කරනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා මේ ඉතුරු වෙලා ඉන්න අය. අතපය සොල්ලලා තියෙන ඉඩමේ කෙහෙල් පඳුරක් හරි හදාගෙන තව බුලත් කලක් හරි හදාගෙන මඤ්ඤ කටියක් හදාගෙන කොච්චි මිරිස් කට්ටියක් හරි හදාගෙන කීයක් හරි ගන්න තමන්ගේ ගෙදරක් පිරිමැස්ම කරගන්න කට්ටියක් තෝරගන්න. ඒ අනුව තමයි මම කපිල මහත්මයාට කිව්වේ ඔය කට්ටියට කියන්නේ. ඒතර මේක නිකන් තොගේට කරන ධර්ම දේශනාවක් නෙමෙයි. ආම්දගේ බණ හොඳයි යන්යකෝ ආන්න කියලා පොඩ ෂොට් එකක් එම දාලා පන්සල්ලෙන් යටි වැඩකට ආන්නේ ඈ ආයේ ගාරේ ගෑණිය බුදුනා කියලා එන මටත් පුළුවන් කියලා කියලාගේ ජෝකර්ලා වෙන්න බෑ කවට වෙන්න බෑ ඒතර මේකට සම්බන්ධ වෙන 4-5 දෙනා හරි මේ කොට ඇකට ගන්නවා මගේ ඉඩම අනික් කාට ආදර්ශයක් වෙන විදිහට මට බලදායිතාවය ගන්න වැඩි කර ගන්න පුළුවන් විදිහට අනික් කෙනෙකුට පාඩමක් කියලා දෙන්න පුළුවන් විදිහට මගේ ඉඩම් කැබල්ල හදා ගන්නවා. අන්න ඒකයි මේ අද සාකච්ඡාවේ බලාපොරොත්තු වෙන ආරම්භය. ඒතවාට ඔයගේ අත්දැකීම් මොන තරම් ඇති මම. මෙතන අපි සම්පූර්ණ දෙයක් අපිට දෙන්නකම පුදුමයි. ඒ දැන් වයසයි ඔයලා. අපිට
Aberat mama dia, nona dua. Ini. Doda dakkaම මොන තරම් උත්සාහ කරන්ද මේ ගල්ගොඩක් තිබිච්ච ලංකාවේ පිළිවෙලක් අතුව හදාගෙන ඇයි ජීවිත කාලෙම කරගත්ත වැඩක්. දේශි නෑ ඒක. හැම ගල් කැටයක්ම උත්සාහ කරන්න ඕන, කඩන්න ඕන, පිළිවෙලට ගල් ඇටි තියන්න ඕන. එහෙම කරපුවා තවත් කෙනෙකුට ඒක ආදර්ශයක් කියලා ගන්න පුළුවන්. හැබැයි එයාගේ මුළු ජීවිත කාලෙම වැඩක් ඒක. මේ අර ඉන්ස්ටන්ට් ඉදියාප්ප කරනවා වගේ, ජනික ඉදියාප්ප කරනවා වගේ වැඩක් නෙමෙයි. ඉතින් එනම් මේක අපි බලාපොරොත්තු වෙන ඔයත් එක්ක මාද කීපකින් මේක කරලා ඉවර කරන වැඩක් නෙමෙයි. මේක උර චක්‍ර මාලේ වගේ බෙල්ල බඳගෙන පෙට්ටියට යන ගම කරන්න පුළුවන්. පෙට්ටිය දුරුත් කියන්නේ නැකෝ අපායට ගින් කියන්නේ නැහැ අපි නිකන් හිටියේ නැකෝ අපි යඩවිල්ල හදුවා කියලා. ඒ වගේ වැඩක් තමයි. ඉතින් ඒකට අපි තෝරාගත්ත පිරිසක් අපි අරන් ඔබතුමාලත් එක්ක මේ වැඩසටහන අපි දන්නේ නැහැ. ඔබතුමාලගේ ලංකාවේ කොයි විදිහද ඒකේ වතුර පාරවල් යන්නේ ඒ මොකක්වත් දන්නේ නැහැ. ඒතර මේක ලංකාව පුරාම මේ වැඩසටහන කරනවා අපේ සංස්කෘතික ව්‍යාපාරේ බලාපොරොත්තුවක් තියෙනවා. මේක උඩරට කම්ති ගන්නවක් අපි බදුල්ල මොරේලිය මේ වගේ පළාත්වල මාතලේ ආන්රේ වගේ විත්‍රිකවල වැඩිම සෝදා පාලුවට කාදනයේ ලක් වෙන ප්‍රදේශ. මේවා උනේ කොහොමද කියලා කට්ටියත් එක්ක මම කතා කරනවා. මම හිතන්නේ මෙතන ආපු වෙලාවේ මම කිව්වා කොහෙද බ්‍රවුන් ක්‍රීක් මේජර් මැක්ඩොනල්ඩ් අන කරලා උඩරට ගෙනි තියාපු ගාලා. ඒ ගෙනි තියාපේ තැබීමත් එක්කම අපේ කස්කොලන් ටික විනාශ වෙලා ගිය හැටි, අවුරුද්ද බලැටි විනාශ වෙලා ගිය හැටි, ඊට පස්සේ සිංකෝණ වගාවෙන් පටන් අරන් කැලෑ ටික කපලා දාලා ඊට පස්සේ තේ දක්වාම මෙලට කන්ද සම්පූර්ණ මිටි කරලා ඒ සෝදා පාලුව දවසින් දවස වැඩි කරපුවාටි අද දක්වාම මට මතක නැහැ මෙතන කිව්වද කියලා මම කොහේ කිව්වා මේ මෑතකදී මේ දිස්කම්පක් කියන්නේ ඒවා ගැන විස්තර කරන අපි ඒවා කණ්ඩායම් සාකච්ඡාවලදී කතා කරනවා. ඇයි අපිට මෙහෙම වුනේ? තමයි කියන්නේ අනේ බලන්නකො කර්මේ මං කේල් පැලයක් හිටවට හරියන්නේ නැහනේ. අර අල්ලපුවත් එක නිකන් හිටෙවුවා නිම ධර්ම ඌට අවුරුදු 12ක් විතර යනවා මගේ එකේ මොහේ විතරයි යකෝ කර්මය. කොන් අම්මන්දි දෙන්න කර්මය නෙමෙයි මේ හදලා දෙන්නේ බොරළුවක කියලා. මතු පිට පස්සේ නැත්නම් හදලා දෙන්නේ කියලා තේරෙනවා. ඒ වගේ අපි නිකන් මිත්‍යා මතවල ඉඳගෙන අපි කියනවා මේ විදිහට කරමු මේ විදිහට කරමු ඒක එහෙම එකක් නෙමෙයි. කල්පනාවේ හිත දිනු කරගෙන භාවනා කරලා නිවන් දකින්න නෙමෙයි. අපි ඉතින් දිනු කරන්නේ කේල් බඳුරේ කිලෝ 20ක කනක් වැටේවා කියලා භාවනා කරන එකයි. කාගාවට ඈ ඒකෙන් දානයක් දෙමු අපස්සේ කියන්නේ කතා කරන්න කවන්නේ. ඒ තමයි මනෝමූලික නිකන් හිතේ මේ හොල්මන් කරන ව්‍යාපාරයක් කරගන්න යන්න එපා. බුදුමාලා වුණත් අද මේ කරන්න බෑ කියලා හිතනවා නම් අයින් වුණාට කමක් නෑ. අසෙමු දැක සුද්දන් ඒ දැක සුද්දන් කියනවානේ ඌට බයින මට පුළුවන් බැරිය කියලාට කියනවා ඊරිසියාව. ඒ දෙවෙනි දැනට ඊරිසියාවට එන්න. ඌට පුළුවන් මට පුළුවන්. ඉතින් මේ සාකච්ඡාව කරන්න එතන බුදුමාලා කතා කරනවා. ඒතර මේකේ පළවෙනි කාරණේ තමයි ඉදමයි පස ආරක්ෂා කරගන්න ඕනේ. ඒක මම විතර කියන්නේ අපේ මිත්‍ර ආචාර්ය ලයනල් විපොමත්තුමා කියලා දෙවියෝ තමයි. මතු පිට පස නැත්නම් පස ආරක්ෂා කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් දීර්ඝකාලීන අපි යොදන්න. ඒකල ඒ උපක්‍රමයක් කියලා දේ ඔබතුමාලට ඕන තරම් අත්දැකීම් දෙලා අමුතුවෙන් කවුරුත් කියනවා නෑ. තවරත් මහත්මයාට හම්බෙලා කල්වටියක් බඳිනාට කියන්නේ කිව්වොත් එහෙම අපි කියනකොට එයා hina වෙයි නේද? මේ කොහෙද අපුවම් බජ්ජට් එක මට මේ කියන්නේ. ඈ එයා ප්‍රායෝගිකව අත්දැකීම් තියෙන මොරච්ච මිනිස්සු. ඒක ගමේ වරතරන් එහෙම සම්පත් තියෙනවා. තරුණින්ගේ එහෙම සම්පත් තියෙනවා නිර්මාණාත්මක තරුණියෝ ඉන්නවා. ඉතින් අපි ඒකට කරමු පළවෙනි පියවර තමයි ප්ලෑන් කරගෙන තමන්ගේ ඉඩමේ පස් බිඳුවක්වත් පිට යන්න බෑ. වයින්කොට වයින්නේ මේ ඊරිත ආකාරයට අඩු වෙනුයි මට වැඩියෙන්නේ නෙමෙයි. ආම්දුරන්ට වැඩියෙන් දෙමු. කියලා බන්දල් වැඩියෙන් වයින් නෑ නේද?
වලව්වේ කටියට දෙන්න කඩියු තියලා ඉඳා වැඩි වයි එහෙම එකක් නැහැ. වයින්කොට බෝකටත් එකයි හොරුදාගෙන යනවා ඔය. උදාවත් උන් තරහය අපිත් එක්ක නැත්නම් පස්සේ උන්ගේ පොර ටික අපේ වත්තට එනවා. එමේ වෙන්නේ. වැඩියක් නේ. ඉතින් එනවා මේවා යථාර්ථ තේරුම් අරන් අපි මුළු ගමම පුළුවන් නම් අපිට එක සමෝච්ච රේඛාව විදියට අපිට වැඩි දා ගන්න පුළුවන්. ඊටම කාගේ වුණත් කාන මගේ දෙමින්දලා මේ මාත්‍යාගේ දෙමට යනකොට එතුමාගේ දෙම කඩාගෙන යන්න මගේ කානුව එහාට අයි කරන්නේ නැතුව එතුමාගේ කානුවත් මගේ කානුවත් එතුමාගේ ගල්වැටියත් මං ගල්වැටියත් එක සමානව දිගට යන්න පුළුවන් නම් ගමේ ඒතර වයින්කොට හැම දෙකමක ස්වභාවිකව ඒ පත ආරක්ෂා වෙනවා. ඕක කරන්න බෑ කන්ටම. ඕක කරන්න පුළුවන් සම්පකාරක. එකතු වෙච්ච අපිට අපි එකතු වෙලානේ කරන්නේ. දවකටේ සල්ලි. ඔය එක් දේවල් කරලා සල්ලි හම්බ කරන්න ඇති. නමුත් ගිරන්නේ සම්තේ දාපුවාම සම්තේ සල්ලිනේ. ඒ සම්තේ සල්ලි එක එයා තරහ වුණත් නැතත් තමාට යාගේ තනියම සල්ලි ඉල්ලුවොත් දෙන්නේ නැහැ සල්ලි අයිතිකාරයට. සමිතිය ගන්න දැම්මම බලේ තරහකාරයෙක් වුණත් ඒ සල්ලි ගත්ත හැකියි. අපි ගිහින් අහන්නේ නැහැනේ මගේ සල්ලි දුන්නද ඩිග්‍රී වණ්ඩට එයා කවකට තත පහක් දෙන්න වටින්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඒකට පොදු අත්තුවක් බවට පත් වෙනානේ. ඒකට ගම කියන්නේ පොදු අත්තුවක්. ඒ ගමේ ඉලං කැබලිලා එක කෙනාට පොත 10 15 අක්කර 10 2 3 එහෙම කැබලිලා තිබුණ දෙයක්. නමුත් සුභා ධර්මය අනුව පොදු එකක්. මේ කන්ද පිටලා තියෙන ආකාරය, අර දොරවල් පිටලා තියෙන ආකාරය ඒක පොදුයි. එමුණාට තනියම කරලා ජය ගන්න පුළුවන් එකක් නෙමෙයි. අපි රංචු පොදුවේ මේ වැඩේට එකතු වෙන්න ඕනේ. ඒක ගම මේකතු කරගන්න හරි අමාරුයි. පුළුවන්. තමයි ගියේකින්ද පටන් ගත්ත මේ තමයි. ඔව් ආරම්භක සමාජ කී දෙනා දෙතියි. ඔව් ඔබතුමා හිතේ පටන් ගන්න ඒ අනික් කටියක් හදායි තමයි. අපි දන්නේ නැද කොන්න පුළුවන්. එහෙම කිව්වේ නැද්ද? හා? ඒ ලැජ්ජාවට එහෙම කිව්වේ නැහැ. එහෙම කියනවා. මන්ද මට නම් කියනවා. මට ඒක මං කෙනෙක් කිව්වා බැංකුව හදන්න මම කතා කරනකොට හොඳ ලොකු නිලධාරී ඉතින් ඔයාට බංකුව හදන්න පුළුවන් බැංකුව හදන්නම් බෑ. ඉතින් මම බැංකුව හදලා ඉවරලා විවෘත කරන්න එයාට ආරාධනා කරන්න යනකොට එයා අන්දවල ආධාර ගාතේ දාලා අනීති අන්තවාක්‍ය. අද බඩ පල්ලෙකක් දාන්න ඒව නේද? එදා ආරම්භයේදී ඔයා තමයි වීරිය වෙන්න ඕනේ. මේ වැඩේ ගෙනියන්න. ඔයා හරියට කළොත් විතරයි අනික් අයක අනුගමනය කරන්න. අනික් අයක පිළිගන්න. එඳ ආරම්භකයට සෑහෙන යොදීමෙන් දුකින් කැපවීමෙන් මේ වැඩේ කරන්නේ. ඒකයි මම කපිල මහත්මයාට කිව්වේ ඔයා කැමති ඔයා දන්න කීප දෙනෙකුට පණිවිඩය දීලා ඒ කැමති අය විතරක් ගන්න. ඒක තමයි පොදු වැඩක් විදිහට නෙවෙයි සියලුම සමාජික මේකට එන්නේ නැහැ. කීදෙනෙක් ඉන්නවද වත්තේ ගෙල් බඳුරේ කැන වැටිලා මොහේ පල්ලෙහාට එනකම් gediye ඉදෙනකම්ම මොහේ කඩලා නැහැ. එම අපලන්ත වෙගම් නැත්තම් මේක ලංකාවෙ වෙන්න බෑ ගම. කෙහෙල් මේ ඔහේ තියෙනවා. අඩවලා දාපේ අර කණේ ගෙට්ටි කලකුව එහෙම හිටන්න. දැන් ගන්න මේක නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා මේකයි පළවෙනි කාරණේ. ඒක ඔබතුමාලා එකඟ වෙනවත් නැද්ද කියන එක කතාව. දෙවෙනි කාරණේ මේක අපි කරන්න යනකොට මතු පිටපත ආරක්ෂා කර ගැනීම, මතු පිටපත වර්ධනය කිරීම අපි පොඩි තරස්මක් අදානේ ඒක කරන්නේ කොහොමද විද්‍යාත්මක කියන එක තවනන්ද දන්නවා. දැන් මම දන්නවා මගේ දෙමාපියෝ කොහොමද තමන්ගේ ඩම් වලින් ආදායම ගත්තේ කියන එක. දැකලා තියෙනවා. කිසි වෙලාවක මේ පොළ පිච්චුවේ නැහැ, පොළ අපතේ දැම්මේ නැහැ. ඒවා පොළොවටම දාලා තේරම කඩ මේවා ටික දාලා හැම කන්නේ කමෝතමෙන් මොතමට පොළොව මතු පිටපත අඩි කෙරුවා. අඩිය දෙනකොට අඟලක් දෙකක් එරෙනවා. පොළොව කට්ට පොළොව නෙමෙයි. ඉතින් ඒ විදිහට අපිට මේ පස ආරක්ෂා කිරීම සහ පස දිනු කිරීම දෙකම එකට යන්නේ. ඒකට බුදුමාලා අවුරුදු අඩුවෙන් 3ක්වත් පොරවල්ලනවා. තමන්ගේ වැඩි ඉල්ලමනේ තමන්ටනේ ආදායම එන්නේ. මොකද කපිල්ද කේල් ගන්නවා කියලා මුල්ලාවරේ ගෙනත් දෙනවා ඈ. අපි ගෙනත් දෙන්නේ.
නෑ වෙන්නේ නෑ අපලවම්. දෙන්නන් ගන්නෑ ගෙහෙල් කරන්නේ. තමන්ටයි ප්‍රයෝජන මේක අපි මේක තමයි පොදු වැඩක් නෙමෙයි. සමාජ සේවයක් නෙමෙයි මේක. මේක තමන්ට පෞද්ගලික ඵල ප්‍රයෝජනයක් ලැබෙන වැඩක්. දෙවෙනි කාරණය තමයි තමුන්හන්සලා පටන් ගන්න ඉතර ඉදම පොඩි තොරතුරු රැස් කිරීමක් කරන්න. දැන් වලට ගියාම තියෙන ගස් වර්ගයම ගණන් ගත්තොත් අක්කර 5ක් හදන්න පුළුවන්. ඒක කෙල් ගඟේ ඉඳන් ජීපේකට මං ගියා. එක කෙල් පඳුරු දෙකක තියෙන පැලටින් ගත්තොත් තා අක්කර දෙකක් පාස් කරන්න පුළුවන්. මුති නැහැ පුරුදයි. එහෙම ඒක ප්‍රමාණිකුල නඩත්තු කෙරෙilla මොකුත් නැහැ. ඒ නිසා ඉදම අපි බලාගෙන පස්සේ ස්වභාවයක් දැනගෙන දැන් ඉවත් කළ යුතු ගස් වර්ග මොනවද ඉවත් නොකළ යුතු ගස් වර්ග මොකද්ද රැකගත යුතු ගස් වර්ග මොකද්ද අලුතෙන් ඒකට ආදේශ කළ යුතු ගස් වර්ග මොනවද කියලා වගා සැලැස්මක් අත ගන්න. ඒකට ඕනතරම් රජ නිලධාරීන් ඉන්නවා රාජ්‍ය අසහනදාර ක්‍රම තියෙනවා අත්‍යවශ්‍යයි. ධනසම්ප්‍රදායෙන් යම් තරමක උදව් කරතයි. ඊළඟට අනිකුත් ආයතන උදව් කරතයි. තවත් ලොකු සල්ලි වුණා නම් ඔයාලට සම්පූර්ණ ණය ගන්නයි. ඒ පහසුකම් ඕන තරම් තියෙනවා. උතර අවුරුදු 3ක විතර වගා සැලැස්මක් අදාගෙන යනවා. අනෙක් කාරණා බලාපොරොත්තු වෙන මේකෙන් භූගත ජලය. දැන් මේ ඔබතුමාලගේ පරණ කාලේ මේකේ දියදාර කොච්චර තිබුණාද මේකන්ද? ප්‍රධාන එකක් තුනකට දැන් නැහැ. දැන් ඔය දියද පීවිදි ගන්න. ඔය වතුර දියදාරට. ඉතින් බයිනා මේ අකුන්ගේ අහන්න අපින්දේ අපේ අලස් තින්නුනනේ. දෙන්නන් ලබන හැටි වැඩක් වුණා. දුවන්. එමෙයි තේිතා ඉන්නවද මේ කරන්නේ නැහැ. එතන මතු පිට පත ආරක්ෂා කරන අතරම භූගත ජල ධාරාව අපිට ගන්න. ඔන්නෝයි කාරණා පදනම් කරන්නේ මේ වැඩසටහන බුදුහාමට යෝජනා කරන මේක කරන්න උනන්දු වෙන්න මේක අපි ජාතික ව්‍යාපාරයක් විදිහට ගෙනියනවා. අපේ ස්ලෝගන් එක අපේ පටන් ගන්නෙ මව්බිම සුරකින්න. මව්බිම කියන්නේ ඔලොවන ඒක ආරක්ෂා කරන්න. මව්බිම සුරකින්න අපි. ඒ සඳහා අපි එකතු වෙලා වැඩ කරමු. ඔනෝය විදියට අපි ඒකට මේ වැඩසටහන් හදාගෙන ලංකාව පුරාම මේක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ දරේ අපි කෑගල දිස්ත්‍රික්කෙන් පටන් ගමු. මේක මට අලුත් පාඩමක් නෙමෙයි. මේ ළඟ ඒ ගමේ නම මම කියන්නේ නැහැ. තමයි අය කැමති වෙන එකක් නැහැ. ගමේ නමේ මුල් කත්තේ කියනවට දැන් පොඩියට ඇත්තක් තියෙනවා ඒවා තමයි. ඒ අපි පටන් ගත්තේ ඒ විදිහට. විදිහට පටන් ගත්තා. ඒ සාර්ථක තැනකටපත් වෙලා තියෙනවා අත්දැක ගැනීමක්. ඉතින් අපේ මේකේ ගන්ටික මේ යාකොනේ ඉඳලා මෙහා කොනට පාර දෙපැත්තේ තියෙන මේ ගන්ටික සම්පිතිකයි මේ ආකාර කරන් අපි ප්‍රමුඛන කලාපෙත් එක පාර්ශ්වයක් තෝරන්නේ පාර්ශ්වයක් කරන්න පුළුවන් මොනවා මේක ආදර්ශයක් සමාජ රාජ්‍යයට යම් මේ ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන් මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. ඒක අපේ මේ ධර්මාර්ථයම ධර්මයි. ලැබෙන පත්‍ර දාගන්න ඒ නොයේ ක්‍රම තියෙනවා. කියලා ජාතික ප්‍රතිපත්තියක් වාට පරිවර්තන කරනවා. කොහොමද ගුවියට උඩා ඉඳන් එනියට සුළු ගුවියට ওই විදිහට මේවට පහසුකම් දෙන්නේ රාජ්‍යය. ඒක ගොඩක් අපිට කතා කරන්න පුළුවන් නම හැබැයි නිකන් අයිවාරුවට ගෙන් කතා කරන්නේ අපි වැඩක් කරලායි කතා කරන්නේ. ඉල්ලීමක් නෑ අපි වැඩක් කරලා මේ වැඩේ අපි ඔයාලා ඉතිහාසත් අපි කරනවා. හැබැයි ඔකට තවදුරටත් වඩා හොඳින් කරන්න පුළුවන් කියනවා. ඒ තත්ත්වයට අපි මේක දක්වත් කරගන්න අපි කතා කරනවා. ඒතරයි අදහස් ප්‍රකාශ කිරීමක් විදිහට කරන්නේ. අපි මේක අර කලින් අපේ 71 මාත් ඒවස දැනගෙන ඉතියා තරුණ ළමයි අපි තරුණ පොළොව ගැලේ විශ්වවල මව්බිම නැත්තම් මරණය කියලා. දැක්කද? හැට් එක දාගෙන ඉන්නේ. රායට ගහනවා විශ්වවල මව්බිම නැත්තම් මරණය කියලා. ඒක අපේ පොළොව හදාගත්ත එකක් නෙමෙයි. ඒක පිළිල් කැත්‍රව හදාගත්ත අද්භූත පාඨයක්. කට තමයි ගන්න ඉදිමිච්ච දුර්දාන්ත
පාලනයේ විරුද්ධව කණ්ඩායමත් එක්ක ඉතින් ඇතුළ වෙනකොට අපි ඉවේ යන්නේ එක්කම ආවෙම එක්ක මරණය කියලා. එහෙම කියපු රජෙක් අපේ මේ පළාතේ හිටියා. මොකන්ද? ආතෙන් වැටෙන හැම දිය බිඳුවක්ම යකෝ තුන් සැරයක් වැඩ ආරම්භ නිසා මහා මොහොතට යවන්නේ නෑ කවුද? රටේ මාමා කවුද? මහා රජු මේ පැත්තේ මානාවරණ කියලා ප්‍රාදේශීය නායකයෙක් හිටියා ඇගේ පුතා. අතනගොඩ දිගලා දෙය ඉන්නේ නා රජුගේ නෑදෑය ටික. හැබැයි වැඩක් නෑ රජකම නෑ. ඉතින් ඒ නිසා ඒ වගේ මේක ටිකක් ගැඹුරු වැඩක්. අපි එදාම අවුරුම නැත්තම් මරණේ අපි මාවුකවද සුරක්ෂිත. මැරෙන්න බෑ. අපි මාවුක හදාගන්න. ඒක ලංකාව පුරා අපි ගෙනියන්න බලාපොරොත්තු. ඉතින් මේකේ අතුපතර ගැන වාදේවල් කතා කරන්න පුළුවන් පුංචින පටන් ගන්න. හරි? දැන් මොකද කියන්නේ? මොනවා හරි ආන්න දෙන්න. පැහැදිලි ඔක්කොම මොකද කියන්නේ? අපල තමයි ලෙඩ දාන්නේ අපි වැඩක් කරන්නේ. අපි කොල්ලෝ වැට්ටාපුවාම නාගලෙක ලෙඩ දානවා. කියන්නේ. යාළුවෝ ඉන්න පොත. උන් ඉතින් ඒ කාලේ නෑ. ගම්පලේ ඉන්නේ. මොකන්ද? ඔව් තරවදාම ඒවට මොන දෙන්න? ඒවට මොන දෙන්නේ? දාන්නේ වට අපේ උපක්‍රම හදාගන්න. මයිකේ දෙන්නේ හතර වටේ මහා කැලයක් නැද. ඒ සේරම જાති ඉන්නවා. මම අර මේ පොල්ගාති ගත්තා ඉන්නවා පොල්ගි. 250ක් පොල් බකරලා ගත්තා. මොකද දැන් ඕන බලන්න පුළුවන්. අපි ඔය ගැටවල ටික අපි හොයාගමු මොකද කරන්න කියලා අපිට වඩා. ඒ කියන්නේ අලුතෙන් තකරන් ගෙනත් තකරන් කියුවා. අපුත් කියුවා. මොනවා ගැටුවද? මොකක්ද දාගම වань දෙනකම් උඩ. කලෙක්ටරේ එකයි. හරි. ඒවා අපි කතා කරමු. ඕන උන්ගෙන් ආණ්ඩයක් නොවන විදිහට අපි මේක පටලවාගෙන කරන්නේ කොහොමද කියලා කතා කරමු. එතන එක ඔබතුමාලගේ මේකට ගන්න ඉඳන් තියෙන ලොකු ඉඳන් අතර දෙක තුන තියෙන මහතුරු මෙතන ඇති. ඒ සේරම අල්ලා ගන්න යන්න එපා. ඉස්සලා අක්කර භාගයක් කරේ අදත් මත් විදිහට තමන්ට කරන්න පුළුවන් විදිහට පටන් ගන්න. ඒ සම්පූර්ණයක් දව කරන එක තමන් මේ පතන රක්ෂණ වැඩසටහනට යොමු කරන වපසරිය ඉදම ඒ පිළිබඳ අපේ සමිතියේ තොරතුරු ටික ට්‍රාන්ස් කරගමු හැම සමිතියකම. නැත්නම් සමිතියේ කට්ටියක මේ දෙතර පෙළඹෙන්නේ නැත්නම් දැන් පස් දෙනෙක් යවගෙන ඉන්නවා. පස් දෙනා හදා ගන්න පිච්චි කමිටුවක් විදිහට මේ ඔයයි වැඩසටහනක් හදා ගන්න. මේක මේ සමිතිය සමාජිකයන්ට සීමා කරන්න යන්න එපා. සමිතිය සමාජික උනත් හරි මේ වැඩේ කරනවා නම් එන්න ආවේ. වයින්කොට සමාජිකයට ටික වැඩියෙන් වයින්වද මේක නැහැ උපාධර්මය ගෝකරත් එකයි නෑ. ඉතින් අපි මේක සමිතියට කොටු වෙන්නේ නැතුව අපිට පොදු වැඩක් විදිහට මේ වැඩේට අත ගන්න. ඒක පළවෙනි එක තමයි අපිටගේ ලේඛනය හදාගන්න. අපි ඒකට තමනාට කතා කරන අපි අන්ත ගහලා අපි විදියට පුරුඩ ඉඳ අපේ තිබ්බනේ දස්වන්න වැඩි කරනකොට පොර භාවිතයේ දාලා තිබ්බනේ මම අර කුඹුර කරගෙන මේ දැන් කොයිලයි එළම් කිව්වේ කොයිල හොඳයි කොයිල යන්නේ එලා තියෙනවා වැඩි හරියට කොයිල කාන් දෙන්න උණක් ගන්න ඒක එක ලේඛනය හදාගන්න එක ඊළඟ ඔබතුමාලා අපි කාලසටහනක් හදාගන්නවා මේ වැඩේ කරනකොට තන්දරින් කරන්න යන්න එපා මම දන්නවා අපි මාතමටික දැක්කම තමයි පොඩ්ඩක් මේකට අත ගහලා කියලා පොඩ්ඩක් මේක ගැම්මක් ඇති කරගන්න. බලිය යනකොට බලිය දැහැන්නේ අර ඔයෝ කියන එක දැහැන්නේ. ඔක දැහැන්නේ. ඔක දැහැන්නේ. ඒ වගේ අපි දැන් ඇත්තට ආයිකෝ කියන්නේ. එඳා දිනයක් දාගෙන නැකතක් හදාගෙන මේ පිළිලා ගොප්පල කොට්ටයක් ගහලා අතර කොනේ හොඳ පැත්තට හදලා පානක් පත්තු කරලා ලොක්කත්තර අඩුකා මේ ධර්මයෙන් ඉන්නේ නැතුව හොඳ ධර්මයක් අරගෙන ආදී හොඳ මොහොත බොහාත දෙන පීයක් හරි ගල්ලක් හරි අරන්
මේක බොහොම ලස්සනට පටන් ගන්නවා. පුළුවන්. පුළුවන් නම් යම් කෙනෙකුට ඒවා හදාගන්න. මොකද මේ යහපත් වැඩක් අපි කරන කලින් දිරිපාද යනකොට මොකද කියන්නේ? හා? ඉඩම් ලියලා යන්නේ. ඒ වගේ මේකත් අපි කරමු මේ විදිහට අපි ලස්සන දෙයකට දින අකවණු හදාගන්න. ඊට පස්සේ අපි බලමු ඔබතුමාලා දැන් කොම්පෝස්ට් හදන්න සිද්ධ වෙනවා, පද දිනු කර ගන්න සිද්ධ වෙනවා. ඒකට අවශ්‍ය පැලෑටි වාසිත හදා ගන්න වෙනවා. ඒවට පුහුණු ඕන. අපි දිනු දේ දන්නවා කියලා කිව්ව කරන්න බෑ. ඊට පස්සේ වාග්ජා තිබුණා මේ ආචාර්ය ආයතන දෙනෙක් එක මාන්තියෙන් හිටියා තමයි. අධ්‍යාපනය ගැන කතා කරන ලංකාවේ අධ්‍යාපනය වඩා ඉන්දියාවේ අධ්‍යාපනය හොඳයි කියලා මාත් එක්ක හිටපු යාළුවෙක් කිව්වා. කියනකොටම නැග්ගා අර හිටපු මහාචාර්යවරු අපේ අතර දෙනවා. ඉන්දියාවේ මොනවද අධ්‍යාපනය අපේ අධ්‍යාපනයෙන් තමයි ප්‍රස්තාව. මම එන්නේ කිව්වා අනේ මාත්‍යා මේ ප්‍රොෆෙසර් මේ අපේ එක හොඳ නරක දෙවිසත් ඉන්දියාව නම් දැන් හදටත් යනවා කියලා. අපි පාතාලෙට. අපි පාතාලෙට. ඒකෙන් මයින්ඩ් අධ්‍යාපනය හොඳ නරක. ඒ වගේ අපිට ඔය වගේ උදුවලට එනවා. කපන්න කියලා කියන්න පුළුවන්. කොහොම කරලා හරියන්නේ නැහැ. අපිට ගන්න ඕන ආවල් දෙල් වර්ගයේ. ආවල් බොර කිලෝ භාගයක් විතර ගන්න ඕන. ඒක තමයි හැදෙන්නේ ගත්තේ නිල්ල දාලා. දෙන්නේ කියලා. ඒකට ඇත්තේ දබරෙන්න ඕන නැහැ. අපේ වැඩේ අපි දැනුවත් ඇතුව කරගෙන යන්නේ. ඒක වගාසලස්මක් කරනවා. මොහොතේ හරි විකාරණ හරි වගාසලස්මක් හදාගන්න. අපි නිකම්ම ඉලක්ක කියවන ඔයාට මේ අපේ වැට දෙපැත්ත ලස්සනට හදන එක. ඔය වැඩක් නැති ගස් කොළන් හිටවන්න නැතුව අපිට වැද බජන් පුරුද්දක් හිටවන්න. අපිට වැද ආහාරයට ගන්න පලාවක් වගේ හිටවා ගන්න. අඟුණ කොළ වලක් හිටවා ගන්න බැරිද ඔක? ඈ වැටි අඩි 10ක් 15ක් පෙනල වල ටිකක් දා ගන්න බැරිද? නොයෙක් දේවල් ගන්න කෝප කොළ ටිකක් දා ගන්න බැරිද? ආහාර දුරස්ථිතභාවය ගැන කතා කරන්නේ කොළඹ ගබඩා හදලා. අපේ වටේ මේ කොළවර ටිකක් හදාගත්තොත් බත් එක්කයි කොළවර ගෘහවිද්‍යාව අන්න පුළුවන්. මේ බල කරවල කරනවා කියලා කියන්නේ අර වරවරට සනික නෙමෙයි. ඉතනේ. ඒක මොනයි අර බල කරවල කියන්නේ. ඒකයි. කායම නැද්ද ඒක? අපරන්ට ඉඳ දෙන්න නැත්නම් පුළුවන්. මේ කාලේ ගමේ. හරි. එහෙනම් ඔය කිය තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒ නිසා ඔකට එකස කපලා අපනාන්තර එකක් ඉදම නිරවුල් අදා ගන්න මේ කොටස තමයි මේ ආදර්ශනය කරන්නේ. ඒකද ගැටලුවක් තියෙනවා. අනිත් අපිට කතා කරලා මනිත විතරනේ. පුළුවන් දෙයක් කරන්න. ගොවිය ටික තෝරා ගන්න. ඉවසීමක් තියෙන හරි ගියත් වැරදුනත් එකට යමක් කරනවා කියන ගැම්මක් ඇති රාජ්‍යයක් හදාගන්න. ටිකක් මගේ නතර වෙලා අනේ මං එන්න කියලා කිව්කින් ඔබ ඵලයන් කියන જાති බඩුත් එක්ක මේක කරන්න බෑ. ඈ ඒක ගැම්මක් ඇති කණ්ඩායමක් හදාගන්න. ඒ කණ්ඩායම තෝරා ගන්න නියම ව්‍යාපෘති මා ලොකු වචන දෙන්නේ නැහැ. පළවෙනි ව්‍යාපෘති නියම ව්‍යාපෘති විදිහට අක්කර භාගෙද කාලද අක්කරෙද. තමන්ගේ ශක්තිය අනුව අක්කරයක් වුණත් කරන්න පටන් ගන්නවා. කමක් නැහැ කමන්ටනේ. අක්කර භාගයක් හරි කරන්න පටන් ගන්නවා. ඒ වේගන් ටික හදාලා අපි ඒක ටික තියාගෙන ඒකෙන් තොරතුරු තියාගෙන අපි යන්න. ඒ බෙන්දාස් මහත්තයාගේ සාරකම් සංකල්පේ ඉදිරිපත් කරන වෙලාවේ අත්තට ඒකට ආදර්ශය ගත්තේ ආ මම කියපු ගමන්. යමාත්‍යන්ට ඉදානේ 4 දෙනෙක් මාත් එක්ක ආවා. ඉතින් බලලා ඒ අය කිව්වේ නෑ මේ සංදේ ඉගෙන ගන්නයි කියලා. ඒක මේ අපේ නායකතුමාගේ සංකල්පයක් අනුව පහළ වෙච්ච වැඩසටහනක් සාරකම්. කවුද නායකතුමා? මේ අර ගමේ දුකා හින්දගෙන තුරොම් මඟුලා. ඉතින් අපිට ඕන කෙනෙක් එක රිටේක් ගන්නට ගමන්නේ අපි අපේ වැඩේ කරමු. ඊළඟට අම්නාසලගේ ඉන්තරස් මාදනකොට ඒ විද්‍යාත්මක විදිහට අපි කරන්න මම දන්නේ අර මත කියලා දේ උත්තර රාජ්‍යන්දාරේ ඉන්න දෙපාර්තමේන්තු තියෙනවා එයාට වැඩ තියෙන්නේ. ඉතින් මම අපිට හවුල් කරගත්තා. හවුල් කරගත්තේ නැත්නම් අපි තනියම කරමු. කොහොමදයක් ඇයි ඒකට මේ ලෙවල් කාම හදාගන්නේ? ඈ
තෙල් කර්ම දාන්නේ අක්කර කාලා තමයි. මේ දුර්ග පාරමිත දෙන්න ඕනේ. කොහොම නැහැ. දෙකල හැබැයි ඉන්නවනම් ඒක කරෝදී බලන්න. ඒක හොඳයි. ඒ ඊළඟට වගාතර අත්‍යන්ත වැඩි. අය මේක පටන් ගන්නකොට ගමනාන්තයගේ වැටෙන කෙසෙල් කරන කිලෝ 10 නම් බරවල මේක හදලා ඉවරලා හදන කේල් පන්රේ අඩුවරේ විතරක් තියෙනවා. ඉලක්කයක් තියෙනවා. අනේ අපේ කරුණේකේ කතා කරලා හරියන්නේ නැහැ. කරුණ නම් කේල් පන්රේ පඳුරක් පන්ති දෙච්චේ. අනේ ඒ විදිහට වැඩ දාන කතා ගමු. හරි උත්තරමන් කියන්නේ